අද අපි කතා කරමු මෘදුකාංග සම්බන්ධව software සම්බන්ධව right. පරිගණකයක් තුලින් යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීමට ලබා දෙන උපදෙස් සමූහයකට අපි කියනවා මෘදුකාංගයක් කියලා කියනවා. පරිගණකයට අපි යම්කිසි විධාන පද්ධතියක් ලබා දෙනවා මේ අනුව ක්‍රියා කරන්න කියනවා. එතකොට මෘදුකාංග ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. අපි ඒකට කියනවා පළවෙනි ක්‍රමයට system software, application software. පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග කියලා කොටස් දෙකක් තියෙනවා. පරිගණකයට වැදගත් වෙන්නේ මේකේ පද්ධති මෘදුකාංග කියන කොටස. මෙන්න මේ පද්ධති මෘදුකාංග ක්‍රියාත්මක වෙන්නේ platform එකක් විදිහට. ඒ කියන්නේ පද්ධති මෘදුකාංගයක් මත තමයි යෙදුම් මෘදුකාංගයක් ක්‍රියාත්මක වෙන්නේ. අපිට පද්ධති මෘදුකාංගයක් install කරන්න නැතුව යෙදුම් මෘදුකාංගයක් ක්‍රියාත්මක කරන්න බෑ. අපි බලමු උදාහරණ මොනවද කියලා. දැන් පද්ධති මෘදුකාංගයේ උදාහරණ ගත්තොත් Windows මෙහෙයුම් පද්ධතිය අපිට ගන්න පුළුවන්. ඊට අමතරව Ubuntu, Linux යෙදුම් මෘදුකාංග විදිහට අපි අඳුර ගන්න පුළුවන්. ගත්තොත් WhatsApp, Facebook, YouTube, Microsoft Excel ඒ වගේ ගොඩාක් තියෙන යෙදුම් මෘදුකාංග. ඒ යෙදුම් මෘදුකාංග ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යෙන් පද්ධති මෘදුකාංගයේ අපේ පද්ධති ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. එතකොට මෙහෙයුම් පද්ධති කියන්නේ ඒකේ තියෙන එක උදාහරණයක්. දැන් අපි උදාහරණයක් විතර ගත්තොත් ඉඩමකුයි ගෙදරකුයි උදාහරණයක් ගන්නකො. එතකොට අපි බැලුවොත් මේ ඉඩමද ගෙදරද වැඩියෙන් වටින්නේ කියලා අපෙන් ඇහුවොත් අපිට එකපාරටම ඒකේ මතක් වෙන්නේ උත්තරේ දෙකම වටිනවා නේ. එහෙම නෙවෙයි. හරි. සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඉඩම වටිනවා. ඇයි ඒ? ඉඩම මත තමයි නිවස ඉදි කරන්නේ. හරි. ඉඩම කියන්නේ පද්ධති මෘදුකාංගයක් විදියට. නිවස කියන්නේ යෙදුම් මෘදුකාංගයක් විදියට ගත්තොත් අපිට මේ දෙකෙන් මේ පද්ධති මෘදුකාංගය එහෙම නැත්නම් ඉඩම තමයි වටින්නේ. ඒ කියන්නේ ඉඩම මත තමයි නිවස ඉදි කරන්නේ. අනුන් ඉඩමක ගයක් හදලා වැඩක් නැහැ නේ. ඒතර අපිට ඉඩම අයිතිකාරය ඇවිල්ලා කිව්වොත් අරන් යන්න කියලා උත්සාහ යන්න බෑනේ ගෙදර නේද? ඒ හින්දා අපි සාමාන්‍යයෙන් අර ඉඩමට වටිනාකම දෙනවා වැඩි. ඒ වගේ තමයි අපි පද්ධති මෘදුකාංග වලට දෙන වටිනාකම වැඩි. පද්ධති මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරලා තිබ්බොත් විතරයි අපේ පරිගණකේ යෙදුම් මෘදුකාංග අපිට දාගන්න පුළුවන්. පද්ධති මෘදුකාංග කොටස් කීපයක් තියෙනවා. මෙහෙයුම් පද්ධති, උපයෝගිතා මෘදුකාංග, භාෂා පරිවර්තක කියලා කොටස් තුනකට බෙදෙනවා. එතකොට මේ භාෂා පරිවර්තක තව කොටස් තුනකට බෙදෙනවා. assembler, සම්පාදක සහ අර්ථ වින්‍යාසක කියලා කොටස් තුනකට. එතකොට මෙහෙයුම් පද්ධති ගැන අපි දන්නවා operating systems, Windows, Linux, Ubuntu වගේ ඒවා ගන්න පුළුවන්. උපයෝගිතා මෘදුකාංග කියන්නේ මොනවද? ඒ කියන්නේ පරිගණකයේ ධාවනය සඳහා අත්‍යවශ්‍ය නොවන. හැබැයි ඒක තිබ්බොත් පරිගණකයට හොඳයි. දැන් උදාහරණයක් විදිහට antivirus guard එකක් ගන්න, defragmentation tools ඒ වගේම ගන්නවා. මේ යෙදුම් මෘදුකාංග Facebook ඒ වගේ database, spreadsheet පද්ධති මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ පද්ධති මෘදුකාංගයක් අපේ පරිගණකේ ඉන්ස්ටෝල් කරලා තිබ්බොත් විතරයි.